ඔබ දහවල ඊට පස්සේ අන්තිම පාර මං හිතන්නේ වීඩියෝ එක දැම්මේ මාස 5-6කට කලින්. ඊට පස්සේ ඉතින් ඔය එක ප්‍රශ්නාව දිට්ටාවා. ඊට පස්සේ ගම් වතුර නෑ මනම් කතන්දරත් එක්ක මේ අපිට කොහෙවත් යන්න බැරි වුණා. ඉතින් මේ අද ඒක හින්දා මේ මං ආවා තනියම ඇබර්ඩීන් දියැල්ල බලන්න. මේ පාර තමයි එන්න තියෙන්නේ. මෙතන බෝඩ් එක ගන්න තියෙනවා. ඇබර්ඩීන් ඇල්ලට පියුසුම් මාර්ගය. එතනින් මම පල්ලෙකට යන්න තියෙනවා. අද තුලා නැහැ. තුලාට වැඩා ගත්තේනවා කියලා. ඉතින් මං තනියෙන් ආවා. කොහොමත් කාරින් කොහෙවත් ගියන්නේ නැහැ. අපේ තව වීඩියෝස් ටිකක් එන්න තියෙනවා. අපි ගිය තැන්වල ඒ ටිකක් ඉස්සරහට දාන්න. බර්ඩිං ඇල්ලට එන්න තියෙන්නේ මංආවේ නිට්ටුම්බු පැත්ත කියන්නේ. මංආවේ පන්නල්ලට දාලා රුවන් ඇල්ලින් මේ කරවන් ඇල්ලට දාලා එතනින් 65 එලින්ම එද්දී ඔයාලට හම්බෙනවා ලක්ෂපාන විදුලි භාගයකට යන පාර. මේ පාරේ දාලා කෙලින්ම ඇවිල්ලා කළුගල හන්දියෙන් මම පැත්තට හැරෙනවා. හැල්ල තමයි හෙල්ල ටිකක් දුර ආවට පස්සේ ආයි මේ වම් පැත්ත හැරෙන්න පාරක් තියෙනවා. ඒ පාරෙන් හැල්ල තමයි මේ ඇබර්ඩීන් හැල්ලට එන්න තියෙන්නේ. මෙතන උඩ පාර්කින් ඕන තරම් තියෙනවා. මොන්න වාහනයක යන වාහන දාලා එන්න පුළුවන්. බයික් එක යනවා නැති ඒව දාලා එන්න පුළුවන්. අවුලක් නැහැ. මේ පඩි පෙළ තියෙනවා අමාරුවක් නෑ. මේ බහින් තනියෙන් දුක්ට දුරක් යන්න ඕනේ. එනක පොඩ්ඩක් අඩුයි කිව්වා. මේ බයික් දාන තැන ගෙදර නැන්දගෙන ගිහින් ආවට පස්සේ සෙනඟ ටිකක් අද අඩුයි කිව්වා. සෙන්සුරාදේ දාන සෑහෙන ඉන්නවා. नहीं यार डी तो මේ අර බලන්න යද්දි ඔයගොල්ලන්ට හම්බෙන ගණන් සිරිපාදයක් දිනගේ පොඩි මේ හම්බලන් වගේ මේ තියෙන මෙතන එකක් තියෙනවා. මෙතන උඩ එද්දි තව මම හිතන්නේ උඩ පටන් ගත්ත තැන එකක් තියෙනවා. ආයි මෙතන පල්ලෙහ එකක් තියෙනවා. ආය අතරමඟදී ආය එකක් හම්බුණා. සාමාන්‍යයෙන් 3ක් විතර තියෙනවා. මේවා වල අද කවුරුත් නැහැ. මම හිතන්නේ මේ සතිය දවසින් ඉඳලා වෙන්නේ නැති. වෙන කඩුවේනේ. ඒගොල්ලන්ට ඕන නම් ඇද්දී මහන්සි නම් මේ මහන්සි අරලා යන්න පුළුවන්. ඉතින් එතනදලා ඉදලා මේ ඇල්ල බලන්න යද්දි මේ ඔයගොල්ලන්ට හම්බෙන ගණන් සිරිපාදයක් දිහාගේ පොඩි මේ හම්බලන් වගේ මේ තියෙන
මෙතන එකක් තියෙනවා. මෙතන උඩ එද්දී තව දැන් උඩ පටන් ගත්ත තැන එකක් තියෙනවා. ආයි මෙතන පල්ලෙහ එකක් තියෙනවා. ආය අතරමඟදී ආයෙ එකක් හම්බුණා. මමන්නේ 3ක් විතර තියෙනවා. මේවා වල අද කවුරුත් නෑ. මම හිතන්නේ මේ සතේ දවසේ ඉඳලා වෙන්නේ නැති සෙනග අඩුයිනේ. බුරුම් දෝන්නම් යද්දී මහන්සිනා මේ මහන්සියල්ලා යන්න පුළුවන්. ඉතින් එතනදලා ඉදලා අඩින් පේන පාන ඉන්නේ. ඉතින් මාතාවා හැබැයි යල්ල මේ ගත්තේ නෑ සුන්දර හැබැයි නෑ තියනවා හරි මං කියන්න ඔයගොල්ලන්ට මෙතනට ඇබර්ඩීන් කියලා කියන්නේ ඇයි කියලා. ස්කොට්ලන්ත ජාතිකයෙක් ඉස්සර ඇවිල්ලා තියෙනවා ලංකාවට. මෙතන මේ තේ වගා කරන්න අනම්මනක්මට මෙතන උඩ ඇබර්ඩීන් දියැලෙන් උඩ තියෙන තේවත්ත. කොහොම හරි ස්කොට්ලන්ත ජාතිකයෙක් ඇවිල්ලා තියෙනවා මේ හරියේ මේ තේ වගා කරන්න. ඒ අනම්මනක් වල කොහොම හරි ඒගොල්ලෝ මයිග්‍රේට් වෙලා තියෙනවා. මයිග්‍රේට් වෙලා මෙහෙ තමයි ඉඳලා තියෙන්නේ. කොහොම හරි ස්කොට්ලන්ත ජාතිකයෝ මෙහෙ ඇවිල්ලා මෙතන උඩ ටී ස්ටේට් එකක් තියෙනවා. ඒක තමයි මේ ජීවත් වෙලා ඉඳලා තියෙන්නේ. කොහොම හරි ඒගොල්ලෝන්ව මතක් වෙන්නේ ඒගොල්ලෝ මේ ගමට නමක් දාන්න ඕනේ කියලා. ඉතින් ඇබර්ඩීන් කියලා නම දාලා තිනවා. කොහොම හරි ඇබර්ඩීන් තේවත්ත හරහායන දියැල්ල ඇබර්ඩීන් ගම හරහායන දියැල්ල. ඉතින් ඇබර්ඩීන් එල්ල කියලා හඳුන්වනවා. ඉතින් මේ ඔන්න වගේ කතන්දරයකුත් තියෙනවා. මේ ඔන්න ඔහොම තමයි කොහොම හරි මෙතනට ඇබර්ඩීන් කියලා නම හැදිලා තියෙන්නේ. එහෙනම් මේ අදින් මේ ගමන අවසන් කරනවා. වහින්නත් වෙනවා. පොඩි බැහි පොදකුත් යනවා. අදින් මේ ගමන මම නිමා කරනවා. ආයෙත් තව සුදුරු ගමනාන්තයකින් හම්බෙමු. channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, bell icon එක click කරලා තියාගන්න. ඉස්සරහට ලස්සන වීඩියෝ අපි දාන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක ඉතුරුලා ඉන්න. එහෙනම්